අපි කවුද? ළමයි. ඉතින් ළමයි නම් අපේ වයස අවුරුදු කීයෙන් පල්ලෙහා ළමයිද මේ ඉන්නේ? 18න් පල්ලෙහා. ශිෂ්‍ය නායකයා කියලා කියන්නේ ඔයාලගේ සහෝදර ශිෂ්‍යයන් අතරින් ඒ සහෝදර ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන් සහයෝගය දෙන්න පුළුවන් ඒ යාළුවෝ පිළිබඳ හැඟීමක් තියෙන කණ්ඩායමක් තෝරගෙන තියෙනවා. ඒ වගේම තමයි ඉස්කෝලෙන් තීරණය කරලා තියෙනවා මේ කණ්ඩායමට පාසලේ පරිපාලන කටයුතු කරගෙන යාම සඳහා උපරිම සහයෝගයක් කැපවීමෙන් ලබා දෙයි කියන විශ්වාසය පාසල් පරිපාලනයට තියෙනවා විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට. හේතුව තමයි මයි පුතේ ඔය හැමදේම පාසලේ කරන්න ගුරුවරුන්ට වෙලාවක් නැහැ. අධ්‍යාපනයේ කටයුතු කරගෙන යන දෙන කාලයේ සීමා සහිත නිසා මයි පුතාලගේ සහයෝගය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන නිරන්තරයෙන්ම පොඩි වැඩ සඳහා. ඒතර ඒ කියන්නේ දරුවන් නැත්නම් සහෝදර ශිෂ්‍යයන්ව මෙහෙවමින් සහෝදර ශිෂ්‍යයන් හා සහසම්බන්ධ වෙමින් පාසලේ සංවර්ධනයේ අභිවෘද්ධිය නැත්නම් දක්ෂතාවයේ ප්‍රමුඛතා පාසලක් විදිහට අම්පාර දිස්ත්‍රික්කයේ ගේන්න තමයි මයි පුතා. එන නායකයෙක් කියන්නේ කවුද? අරමුණු කීපයක් ඉටුකර ගැනීම සඳහා උද්දලේ කණ්ඩායමක් සංවිධානයක් උද්‍යෝගිමත් කරන සංවිධානය කරන මෙහෙවර නැත්නම් මාර්ගෝපදේශ අපේන කරා කවුද? යනවා නේද හිමතු කරනවා. හරි අපිට ගන්න. මේ පාඩේ ළමයි නේදර පොස් ගහකට අතුගන්නේ. අයිනන් ගෙතුන බාගට අතුගන්නේ. ඉතින් ඔයාලා අද අතුගන්න දෙන්නම් සුට්ටක් කලින් එන්න දැනගන්නට බලන්න වෙනතන පොලිටින් එහෙමත් තියෙනවා. ටීචර්ලා ගන්න යන්නේ අපි කියන ක්ලාස් වල එන්නේ ඔක්කොම ළමයන්. 50 බලා ගේකුලා නයා හලෝ එහෙනම් මේ ඉස්සරහින් ඉන්න එයාලගෙන් හේතු විමසලා